හයි හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මට හම්බ වෙච්ච පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි අද යන්නේ. හරිද? ඉක්මනට වීඩියෝ එක කරන්න පොඩක් පරක් වෙලා තියෙන්නේ. හරි. මම අද කතා කරන්න යන්නේ ඒ කියන්නේ මම මේ ළඟදී දවසක කඩේකට ගියා ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න. හරිද? ඒක පොඩි සිල්ලර කඩයක්. මේ ඒ කඩේ මට එහෙම අර මම කඩේට යද්දි ස්පෙෂල් බ්‍රෑන්ඩ් එකක් මගේ ඔළුවේ තිබුණේ නැහැ මම මේ ෆ්‍රෙෂ් මිල්ක් එක ගන්නවා කියලා. හරිද? හැබැයි ඒ කඩේ මුදලා ඒ කඩේ තිබ්බ බ්‍රෑන්ඩ් එක මම කියන්නම්කෝ. ඒ කඩේ තිබුණේ අඹේවැල ෆ්‍රෙෂ් මිල්ක් බ්‍රෑන්ඩ් එකයි NLEB ෆ්‍රෙෂ් මිල්ක් බ්‍රෑන්ඩ් එකයි. හරිද? ඔය දෙක විතරයි තිබුණේ. ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ මං දැන් ඕල්රෙඩි මම දන්නවා අඹේවැල එක මම හොඳටම දන්නවා. ඒක අවුලක් නෑ. මම ඒක තමයි ගන්න ගියේ. ඊට පස්සේ NLDB එක මම අර පොඩි කිරි කප් එක බීලා තිනවා. රුපියල් 100ට තැන් තැන් වල තියෙන්නේ කිරි කප් එක. ඒක මම බීලා තිනවා. හැබැයි අර NLDB එකේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියනවා කියලාවත් මම දන්නේ නෑ. 1 ලීටර් ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියනවා කියලාවත් මම දන්නේ නෑ. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල තමයි ඔයගොල්ලෝ ගන්න ඕන පාර්ට් එක. හරිද? ඒ කියන්නේ ඒ කඩේ මුදලාලි කිව්ව වාක්‍ය දෙකක් මේන්ම වාක්‍ය දෙකක් හින්දා මගේ බයින් ඩිසිෂන් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ කියන්නේ මම ගන්න ගිය අඹේවැල එක ඒ කියන්නේ ඔන්න මෙන්න වෙනකම්ම මම ඒ කියන්නේ තව චුට්ට වෙලාවයි අඹේවැල එක ගන්න තිබ්බේ. හරිද? ඒ කියන්නේ තව තප්පර 10ක් විතර ගියා නම් අඹේවැල එක තමයි මම බයි කරන්නේ. හැබැයි ඒ අර කඩේ මුදලාලි කිව්ව දේවල් දෙක හින්දා මම අඹේවැල එකේ ඉඳන් තප්පර 10ක් විතර ඇතුළත NLEB එකට මාරු වුණා. ඊට පස්සේ මං ගෙදර ගෙනාවෙත් NLEB එකම තමයි. මේක ඔයා ඒ කියන්නේ මට පර්සනලි මම මේකෙන් දෙයක් ඉගෙන ගත්තා. මං හිතනවා මේ සේල්ස් කට්ටියට ඒක වැදගත් වෙයි කියලා. ඒකයි මම මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුවේ. හරි. ඒ දේ තමයි මුදලාලි එයා මගෙන් ඇහුවා මේ කිරි එක දරුවෙට්ට නේද කියලා. හරිද? දැන් මං අඹේවැල එක ගන්න යන්නේ කියලා මුදලාලිත් දන්නවා. ඊට පස්සේ මුදලාලි ඇහුවා මේ කිරි එක දරුවෙට්ට නේද කියලා. එතකොට ඒ අහපු ක්වෙස්චන් එකෙන් ඇත්තටම මං ඊට පස්සේ දැන් මට ඇත්තටම මේක මේ අර කිරි එක ගැන හිතනවට වඩා ඒක ඇත්තටම සෞඛ්‍ය පැත්ත ගැන වගේ කියන්නේ මේ මුදලාලි මට හොඳ දෙයක් දෙන්න තමයි හදන්නේ කියන එක වගේ දෙයක් මගේ මයින්ඩ් එක චේන්ජ් වුණා. හරිද? අංක 1. දෙවෙනි එක තමයි එයා කතා කරගෙන යද්දි ඊට පස්සේ එයා කිව්වා මේ කිරි එක උකුයි කිව්වා NLEB එක. හරිද? ඔන්න ඔය දේවල් දෙකෙන් මගේ පර්චේසින් ඩිසිෂන් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. අංක 1ටම තව දෙයක් තමයි ඒ කියන්නේ දැන් හොඳ සේල්ස් කෙනෙක් එයාට ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඕතන්දි දැන් ඊට පස්සේ මම ඊට සති දෙකකට දැන් ඔය සිද්ධිය වෙලා සති දෙකක් විතර ඇති. ඊට පස්සේ මම ChatGPT එකේ සර්ච් කරලා බැලුවා මොකද්ද මේ උනේ? මේ මුදලාලි කොහොමද මං අර අඹේවැල එක ගන්න ගිහිල්ලා මගේ මයින්ඩ් එක චූටි වෙලාවක් ඇතුළත NLDB එකට මාරු කරේ කියලා. ඒකෙදි වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ට ඉන්ෆෝමල් ඔතොරිටි එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් එයා ඒ විදිහට කිව්වහම එයා ඒ විදිහට රෙකමෙන්ඩේෂන් එකක් දුන්නාට පස්සේ එයා එක්ස්පර්ට් නේ. මොකද එයා කිරි ගැන දන්නවා. දැන් මම ලොකුවට කිරි ගැන දැනීමක් නැහැනේ. මොකද එයා සාමාන්‍යයෙන් ඒ කිරි එක ඒ ප්‍රොඩක්ට් එක විකුණන කෙනා. එයා ඒ ගැන දන්නවා කියන ඔතොරිටි එක එයාට හම්බ වෙනවා. එයා එක්ස්පර්ට් කෙනෙක් කියන එක එයාට හම්බ වෙනවා. අන්න ඒකෙදි අපේ මයින්ඩ් එක එයා කියන දේ පිළිගන්න try කරනවා. ඊට පස්සේ ඊට අමතරව අපි කිරි එකක් ගන්න ගියාම ඒ කියන්නේ කිරි එක ගැන නෙවෙයි ඊට පස්සේ අපි ඇත්තටම හිතන්නේ අර එයා ප්‍රශ්නයක් ඇහුවානේ මේ කිරි එක දරුවෙට්ට නේද කියලා. එතකොට හිතන්න ඇත්තටම ඒ කිරි එක දෙන්නේ දරුවෙට්ට කියලා. ඒ දරුවගේ සෞඛ්‍ය ගැන ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ගැන තමයි අපි එතනදී හිතන්නේ. ඊට පස්සේ අපි ප්‍රයිස් එක ගැන ලොකුවට වොරි වෙන්නේ නැහැ. ඇත්තටම ඒකේ ක්වොලිටි එක ගැන තමයි අපි හිතන්නේ යන්නේ. හරිද? අංක 1 ඒ දේ. එයාට ඉන්ෆෝමල් ඔතොරිටි එකක් හම්බෙනවා. මේ දේම තමයි අර ડોක්ටර්ස්ලට වෙන්නේ. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් හොඳ ડોක්ටර් කෙනෙක්. හොඳ ડોක්ටර්ස්ලා නෙවෙයි සාමාන්‍ය ડોක්ටර්ස්ලා හැම කෙනෙක්ම මේ ගිය ගමන්ම ඔයාට බෙහෙත දෙන්නේ නැහනේ. එයා ඔයාගේ වයස, ඔයාගේ හැසිරීම රටාව, කලින් දවසේ කාපු දේවල් මොනවා හරි
චාර්යා රටාව ඔබ්සර්ව් කරනවා. එහෙම කරලා තමයි වාට මේක තමයි ලෙඩේ කියලා අඳුනගෙන තමයි වාට බෙහෙත් දෙන්නේ. හරි? ඒ බෙහෙත් දෙනවා හරි අවශ්‍ය දේ කරන්නේ ඊට පස්සේ. අන්න ඒ විදිහට තමයි හොඳ සේල්ස් පර්සන් කෙනෙකුත්. එයා කස්ටමර්ව හොඳට අයිඩෙන්ටිෆයි කරගන්නවා. කස්ටමර්ට ඕන දේ මොකද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඊට පස්සේ හොඳ කන්ෆිඩන්ස් පිට. ඒ කඩේ මුදලාලි හොඳ කන්ෆිඩන්ස් පිට කිව්වා මේ කිරියක උකුයි කියලා. ඒ කිරියක උකුයි කියන වාක්‍යයත් හරි ප්‍රබල වාක්‍යයක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ එයා කිව්වේ නෑ මේ බෝතලේ ප්‍රයිස් එක අඩුයි කිව්වේ නෑ. රයිට්? එයා කිව්වේ නෑ අඹේ විලකට වඩා මේකේ ප්‍රයිස් එක අඩුයි. එහෙම මොකුත් කිව්වේ නෑ. එයා කිව්වේ මේ කිරියක උකුයි කිව්වා. ඒ උකුයි කියන එක ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. ඒ කියන්නේ මේකේ නියුට්‍රිෂන්ස් තියෙනවා. මේක හොඳයි. ඊට පස්සේ මේකේ තියෙන පෝෂණ පදාර්ථ ටික වැඩි. ඒ හැමදේම අර එක වාක්‍යයෙන් කියවෙනවා. මේ කිරියක උකුයි. සරලයි. හරිද? ඔන්න ඔය දේවල් ටික ඇතුලේ මගේ මයින්ඩ් එක අඹේ වෙල ඉඳන් NLDB එකට මාරු වුණා. මේක මට පර්සනලි ලොකුවටම මම ඉගෙනගත්ත ලෙසන් එකක්. ඒ කියන්නේ මට තේරුණා මේකේ ඒක සමහර විට වෙන ඉන්ඩස්ට්‍රි එක හරි ඔයාට මේක ගැන ලොකුවට අයිඩියා එකක් නැත්නම් ඔයාට මේක අයියෝ ඒක පොඩි දෙයක් නේ වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක හිතලා බලන්න මේකෙන් කොච්චර ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔය දැන් එයාට අපි හිතමුකෝ එයාට ඒකෙන් වැඩි ප්‍රොෆිට් එකක් එනවා කියලා. මම හිතන්නේ එහෙම ලොකු ප්‍රොෆිට් එකක් වෙනස් ඇති කියලා. මොකද NLDB කියන්නේ රජයෙන් ගන්න එකක්. එතකොට ඒකෙන් ඒ වෙලෙකින් සමහර විට එයාට ප්‍රොෆිට් උත් ඇති. මට පර්සනලි හිතන දේ තමයි මේ මුදලාලි මට හොඳ දෙයක් දෙන්න try කළා කියලා. ඉතින් ඕගොල්ලන්ටත් මේකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් අන්තිම මොහොතේ හරි මේ විකුණන එක කරන්න පුළුවන්. ඔයා හොඳ සේල්ස් පර්සන් කෙනෙක් නම් එයා හොඳ සේල්ස් පර්සන් කෙනෙක් හොඳට ඒ කියන්නේ කස්ටමර්ව අයිඩෙන්ටිෆයි කරගෙන එයාගෙන් ප්‍රශ්නයක් අහලා එයාට නීඩ් එක ඇති කරනවා. ඒ කියන්නේ එයාට අවශ්‍ය දේ හරියටම ෆිගර් අවුට් කරගෙන ඊට පස්සේ කන්ෆිඩන්ස් පිට එයා ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන බෙනිෆිට් එක හරියටම කියනවා. කන්ෆිඩන්ස් පිට. ඉතින් මට ඔය දේ තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මේකම Appleලත් කරනවා. මම තව හොයලා බැලුවා ඊට පස්සේ ඒ කියන්නේ Appleලගේ ප්‍රොඩක්ට් එකක් වුණත් ඒගොල්ලෝ මාකට් කරන්නේ දැන් හිතන්නකෝ පැය 18ක බැටරියක් තියෙන මේ ලැප්ටොප් එකක් කියලා. ඒගොල්ලෝ ඒක මාකට් කරන්නේ මේ විදිහට නෙවෙයි. මේක පැය 18ක් වැඩ කරනවා. ආට පැය 18ක් වැඩ කරන්න පුළුවන්. එහෙම කියලා නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ ඔයාට දවසක්ම වැඩ කරන්න පුළුවන් චාර්ජින් ගැන වොරි වෙන්න නැතුව. ඔන්න ඔය වගේ තමයි ඒගොල්ලෝගේ මාකටිං කැම්පේන් එක යන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා. thank you හැමෝටම මේ වගේ තව වීඩියෝ එකක් එක්ක අලුතෙන් සෙට් වෙමු. bye bye.